ඒ 2017 වසරයි 2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබූ එක්දින තරඟ ගණන අතේ ඇඟිලි වලින් ගණන් කරන්නට හැකි තරමට ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ වැටී තිබිනි. එංගලන්තය සත්කාරකත්වය දැරූ 2017 ශූරයන්ගේ කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙන්නේ හරිහමන් ස්ථාවර නායකත්වයක් හෝ නොමැතිවය. පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 95ක පරාජයක් ලබන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ඉන්දියාව හමුවන්නේ තරගාවලියේ 8 වන තරගය ලෙසිනි. ශ්‍රී ලංකාව සමග තරගයට අපේ සම්පූර්ණ කණ්ඩායම ක්‍රීඩා කරන එකක් නෑ. අපි මේක පුහුණු තරගයක් ලෙස දකින්නේ. ඉන්දිය නායක විරාට් කෝලිගේ ප්‍රකාශය ලොව පුරා පුවත් මවන්නට විය. දිනය 2017 ජූලි 8 වෙනිදාය. ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් පිටියේ කාසී වාසිය දෙනු ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙන්න තෝරා ගත්තේ ඉන්දියාව ලකුණු හබා යාමට කවදා සූරයන් වූ නිසායි. ලසිත් මාලිංග යවූ පළමු පන්දුවාරී පළමු පන්දුවම 4 සීමාවට යවූ රෝහිත් ශර්මා දැඩි අවවාදයක් සමගින් ඉන්දිය ඉනිම ආරම්භ කරන්නට විය. වසර කිහිපයක් පුරාවටම රිද්මේ සිටි ඉන්දිය ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට පහසු ලකුණු 50ක් එක් කරමින් ඉන්දිය ඉනිම ගොඩනගන්නට විය. ශ්‍රී ලංකා නායකයා තමා සතු පන්දු යවන්නන් සියල්ලම යොදා ගන්නට උත්සාහ කළා. ප්‍රබල ඉන්දිය පිතිකරුවන් දෙදෙනා සියලු සැලසුම් බිඳ දමමින් පන්දුවාර 19කදී ඉන්දිය පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 100 සීමාව කරා රැගෙන යන්නට සමත් අර්ධ ශතක දෙකක්ද සමගින් ශිඛර් ධවන් ICC තරඟාවලියේ තමන්ට සුපුරුදු දිගු ඉනිමකට සැරසෙද්දී ප්‍රවේගකාරී ආරම්භකයා වූ රෝහිත් ශර්මා තමාගේ වේගවත් ඉනිමට යොමු වන්නට වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තව තවත් ආසීරු කරමින්. රෝහිත් ශර්මා ලකුණු ලබා ගැනීම වේගවත් කරද්දීම නැවතත් පන්දුව අතටගත් මාලිංග 25 වන පන්දුවාරයේ 6 පහරකට පසු පන්දුවෙන් රෝහිත් ශර්මාව දවා ගන්නේ ශ්‍රී ලංකාවට ආශ්වාසිල්ලක් එක් කරමින්. පන්දු 79කින් ලකුණු 78ක් ලබා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 127 දී දැවී යන්නේ ඉන්දිය නායකයාට පිටියේ අවස්ථාව ලබා දෙමිනි. පීතිකරුවෙකුට ලබන්නට සිතාගන්නටවත් නොහැකි මට්ටමේ වසර කිහිපයක් ගෙවමින් සිටි විරාට් කෝලිගේ කට මෙන්ම පිත්තද ප්‍රතිවාදීන්ට සෑහෙන හිසරදයක්ව තිබිණි. නමුත් තරගයට පෙර කට කියවූ ඉන්දිය නායකයා ලකුණු ලබන්නටත් පෙරම හරවා යවන්නට නුවන් ප්‍රදීප්ගේ වේග පන්දුවට හැකි වූයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ ජය හඬ මැද්දේය. හාදිසියේ බිඳවැටුණු කඩුළු දෙකක් සමගින් තරගයේ ශ්‍රී ලංකාව ලැබූ වාසියට හරස් වූ ශිඛර් ධවන් තරගයේ වගකීමගෙන දිගු ඉනිමක් දියත් කරන්නට විය. එක් අන්තයක යුවරාජ් සිං නිහඬව තබා ගත්තද ධවන් ඉන්දිය ඉනිමේ නැංගුරුම බවට පත් වී තිබිණි. මුල් ලකුණු 133 දී යුවරාජ්ව ලකුණු 7කට දමා ගන්නට අසීල ගුණරත්න විසින් සමත් වූයේ තවත් සම්බන්ධතාවයක් බිඳ දමමිනි. ඉන්දිය මැදපෙළ විශිෂ්ටයා මහේන්ද්‍ර සිං ධෝනි එක් අන්තයක් රැක ගනිද්දී ශිඛර් ධවන් 40 වන පන්දුවාරයේ 4 වන පන්දුවෙන් 4 පහරක් ලබමින් තම ශතකය සම්පූර්ණ කරගන්නේ ICC තරඟාවලියකදී ලැබූ 5 වන ශතකය සමගිනි. එතැන් පටන් පන්දුවාර කිහිපයක්ම ධවන්ගේ සහ ධෝනිගේ වේගවත් පිටි ප්‍රහාරයෙන් ගැලවෙන්නට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් සැනසුම් සුසුමක් හෙලන්නේ ලසිත් මාලිංග විසින් පන්දු 128කදී 4 පහරවල් 15ක් සහ 6 පහරක් සමග ලකුණු 125ක් ලබා සිටි ශිඛර් ධවන්ව දවා ගැනීමත් සමගිනි. ඒ වන විටත් පන්දුවාර 44කදී ලකුණු 270ක් ලෙස දැක්වූ ඉන්දිය ඉනිමට අවශ්‍ය වී තිබුණේ වේගවත් අවසානයක් පමණි. වගකීමගත් ධෝනිහා එක් වූ කේදාර් ජාදේව් ඉන්දිය ඉනිම ලකුණු 300 සීමාව පසු කර යවන්නට සමත් විය. ඉනිමේ අවසන් පන්දුවාරයේ දෙවන පන්දුවට තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී යන විට මහේන්ද්‍ර සිං ධෝනි පන්දු 52කින් ලකුණු 63ක් ලබා තිබුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත් කරවමිනි.
තම ජ්‍යෙෂ්ඨයාගේ ඉනිමට උපරිම සාධාරණයක් ඉෂ්ට කළ කේදාර් ජාදේව් අවසන් පන්දු 4 තුල 6 පහරක් සහ 4 පහර 2ක් ලබමින් පන්දුවාර 50 අවසානයේ ඉන්දිය ඉනිම කඩුළු 6කට ලකුණු 321ක් දක්වා ඔස්සවා තබන්නට සමත් විය. අවසාන පන්දුවාර කිහිපයේදී වේග පන්දු යවන්නන්ට පිට පහර එල්ල වූ අතර ලසිත් මාලිංගට පමණක් කඩුළු 2ක් හිමි වී තිබිණි. ශූරයන්ගේ කුසලාන ඉතිහාසය තුළ ලකුණු 310 සීමාවට එහා හඹා ගොස් ජයගත් එකඳු අවස්ථාවක් හෝ නොවූ කාලයක ප්‍රබල ඉන්දියානුවන්ට එරෙහිව වාර්තාගත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිතුරු ඉනිම ඇරඹුවේ නිරෝෂන් ඩික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකයි. ස්වභාවයෙන්ම පිටියේ පහරවල් එල්ල කරන්නට හැකි වූ දෙදෙනෙකු වුවත් ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පළමු පන්දුවාර 4ටම ලබාගත හැකි වූයේ ලකුණු 11ක් පමණි. දිගින් දිගටම එල්ල වූ පීඩනය ඉදිරියේ අනවශ්‍ය පහරක් එල්ල කළ දික්වැල්ල භුවනේශ්වර් කුමාගේ පන්දුවක් හමුවේ දැවී යන්නේ ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාවය ආසාර්ථක කරමිනි. අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණියේ ඒ වන විටත් කෙටි කාලයක් තුල තමන්ගේ දක්ෂතා හොඳින් පෙන්වමින් සිටි නවක කුසල් මෙන්ඩිස්ය. ප්‍රබල ඉන්දිය වේගපන්දු යවන්නන්ට එරෙහිව 4 පහර 2-3ක් ලැබූ පිතිකරුවන් දෙදෙනා සෙමින් ඉනිම ගොඩනගන්නට විය. කුසල් මෙන්ඩිස් ආරක්ෂාකාරී වූ අතර ධනුෂ්ක ගුණතිලක තරමක් වේගෙන් පන්දුවට පහර දෙන්නට වූයේ ඉන්දියානුවන්ට තරමක් පීඩනය එල්ල කරමිනි. 19 වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී හාර්දික් පාණ්ඩයාට එරෙහිව ලැබූ 6 පහරත් සමග ICC තරඟාවලියේ තමා ලබන පළමු අර්ධ ශතකය සම්පූර්ණ කරන්නට ධනුෂ්ක විසින් සමත් වූයේ පන්දු 47ක් පමණක් වැය කරමිනි. සෙමින් ඇරබුණු සම්බන්ධතාවය පිටියේ ස්ථාවර වෙමින් අර්ධ ශතකය පසු කර යද්දී ඉන්දිය දඟ පන්දු යවන්නන් යොදා ගන්නට ඉන්දිය නායකයා තීරණය කළේය. අභියෝගය ඉතා සාර්ථකව බාරගත් කුසල් මෙන්ඩිස් ජඩේජා ඉදිරියේ තබ පහරවල් එල්ල කරන්නට විය. දෙවන කඩුල්ලේ සම්බන්ධතාවය වාර්තාගත ලකුණු 100 ඉක්මවා යද්දී කුසල්ද තම අර්ධ ශතකය සම්පූර්ණ කළේ 6 පහරක් එල්ල කරමිනි. දිගින් දිගටම එල්ලවන නවතාගත නොහැකි ප්‍රහාරය හමුවේ පන්දුව අතට ගන්නට ඉන්දිය නායකයාට සිදුවිය. නමුත් එය ශ්‍රී ලංකාවේ වාසනාවට හරස් වූයේ ධනුෂ්ක ගුණතිලක අනවශ්‍ය ලකුණකට දිව ගොස් ලකුණු 160ක සම්බන්ධතාවය බිඳ වැටීමත් සමගිනි. පන්දු 72කදී 4 පහරවල් 7ක් සහ 6 පහරවල් 2ක් සමග ලකුණු 76ක් ලැබූ ධනුෂ්කගේ ඉනිම විචාරකයන්ගේ පවා පැසසුමට ලක් වූයේ ප්‍රහාරාත්මක වේගයද 100ට වඩා ඉක්මව ගොස් ලබා තිබූ නිසාය. අංක 4 පිතිකරන ස්ථානය කුසල් ජනිත් ලබා ගත්තේ කුසල් මෙන්ඩිස් තමන්ගේ එක් දින දිවියේ ඉහළම ඉනිමට සැරසෙමින් ලකුණු 80 සීමාවට ළඟා වී තිබිණි. නමුත් පන්දුවාර කිහිපයක් යන්නටත් පෙරම කුසල් මෙන්ඩිස්ද අනවශ්‍ය ලකුණකට දිව ගොස් තුවාදී දැවී යන්නේ ශ්‍රී ලංකා ස්ථාවර පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට යවමිනි. 4 පහරවල් 11ක් සහ 6 පහරක් සමග කුසල් මෙන්ඩිස් ලැබූ ලකුණු 89 ඉනිමට පන්දු 93ක් වැය වී තිබිණි. කුසල් ජනිත් පෙරේරා සහ එක් වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට නැවත ඉනිම ගොඩනැගීමේ වගකීම බාර විය. ඉන්දියානු පිළ නැවතත් ප්‍රබලව තරගයට අවතීර්ණ වෙද්දී එයට හරස් වූ කුසල් ජනිත් පෙරේරා පන්දු යවන්නන්ට එරෙහිව 4 පහරවල් කිහිපයක්ම ලබන්නට සමත් විය. ඔහුට අගනා සහයක් ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 40ක් අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 247ක් දක්වා ඔස්සවා තබන්නට සමත් විය. ශ්‍රී ලංකාවට තරගයේ එතෙක් ලබාගත් වාසිය ඉන්දිය අවසන් පන්දුවාර විශේෂඥයා වූ ජස්පීත් බුම්රාට එරෙහිව යොදා ගැනීමට සිටුවා කුසල් ජනිත් පෙරේරා හදිසියේම ආබාධයකට ලක්ව ලකුණු 47කට පෙටියෙන් ඉවත් වන්නට සිදු වූයේ එතෙක් වේලා ලංකාව ජයමගට ගෙන අර්ධ ශතක සම්බන්ධතාවයට තිත තබමිනි. අංක 6 පිතිකරු ලෙස පිටියට පැමිණි අසීල ගුණරත්න හමුවේ විශාල අභියෝගයක් තිබිණි.
නමුත් කෙටි කාලයක් තුල ජාත්‍යන්තර පිටියේ මාතකයේ රැඳෙන ඉනිම් කිහිපයක්ම දියත් කර තිබූ අසීල තාමා මුහුණ දුන් 4 වන පන්දුවම හායේ සීමාවට ඉහළින් යවන්නේ තරගයට වේගවත්ව අවතීර්ණ වෙමිනි. ඊළඟ පන්දුවාරයේ භුවනේශ්වර කුමාරට එරෙහිව 4 පහරවල් 2ක් ලබන අසීල තරගයේ ලබාගත යුතු දල ලකුණු වේගය පන්දුවාරයකට ලකුණු 6 සීමාවට ළඟා කරවන්නට සමත් විය. තීරණාත්මක පන්දුවාරයක් සඳහා කැඳවීමක් ලැබූ ජස්පීඩ් බුම්රාගේ පන්දුවාරේ දෙවන පන්දුවට දන නැමූ අසීල ස්ක්වයාලේ කලාපයට ඉහළින් පන්දුව 6 සීමාවට යවන්නේ සුයි පහරක් එල්ල කරමිනි. විස්තර විචාරකයන් අසුන් වලින් නැගිට වන්නට තරම් වූ ඒ පහරත් සමග ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයට පැමිණියේ මැතිවුස් අර්ධ ශතකයටද ළඟා වෙද්දීය. 48 වන පන්දුවාරයේ 3 වන පන්දුවට 4 පහරක් ලබන මැතිවුස් තමන්ගේ නායකත්වයේ අර්ධ ශතකය සම්පූර්ණ කරගන්නට සමත් විය. ඊළඟ පන්දුවෙන් 1 ලකුණක් ලැබූ ශ්‍රී ලංකා නායකයා තමන්ගේ ජර්සියේ නම පෙන්වන්නේ තමා විසින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය බව ලොවට කියා පාන්නට විය යුතුය. මැතිවුස් නමින් පන්දු 45කදී නොදැවුණු ලකුණු 51ක් සහ අසීල ගුණරත්න නමට පන්දු 21කින් ලකුණු 34ක් සටහන් වී තිබිණි. ඉන්දිය පන්දු යවන්නන්ට හොඳ හැටි සංග්‍රහ ලැබුණු තරගය ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ දැවැන්තම හඹායාම ලෙස වාර්තා පොත් අතරට එකතු වෙද්දී කුසල් මෙන්ඩිස්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය. කෙතරම් අසීරු කාලයක වුවද තමාගේ හෝ තමාගේ කණ්ඩායමට එල්ලවන අභියෝගයන්ට මුහුණ දීමේ අතිශය ධෛර්යවන්ත කාර්ය ඉතා පහසුවෙන් ජයගත් පෙරලිකාර ශ්‍රී ලංකා කණ්ඩායම 2017 ජූලි 8 වනදා විරාට් කෝලි ප්‍රමුඛ ආඩම්බරකාර ඉන්දියාවට ප්‍රතිවාදීන්ට ගරු කිරීමේ පාඩම හොඳින්ම කියා දුන් බවට නම් කිසිදු සැකයක් නැත.